හින්දුස්තානි සංගීතය. ඒක හරියට විශාල ගැඹුරු සාගරයක් වගේ නේද? ඒක ඇතුලේ විවිධ හැඩතල, විවිධ හැංගීම් සහ හරිම අපූර්ව කතාන්දර තියෙනවා. ඉතින් අද අපු මේ විග්‍රහයෙන් ඒ සාගරයේ තියෙන ප්‍රධානතම ගායනා ශෛලීන් 4ක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. එතකොට ඇත්තකම මොනවද මේ විවිධ සංගීත ශෛලීන් පිටිපස්සේ තියෙන කතන්දර? ඒවා පටන් ගත්තේ කොහොමද? ඒවාවේ ව්‍යුහය කොයි වගේද? ඒවයින් ප්‍රකාශ වෙන හැඟීම් මොනවද? මේව ගැන දැනගන්න එක හරිම රසවත් වේවි. හොඳයි. එහෙනම් අපි මේ ගමන පටන් ගමු නේද? හරි. එහෙනම් අපේ පළවෙනි නැවතුම ඛ්‍යාල්. මේ නමේ තේරුමම හරිම ලස්සනයි. සංකල්පනාව හෙවත් ඉමැජිනේෂන්. ඉතින් නමේ හැටියටම මේ ශෛලිය ගායකයාගේ නිර්මාණශීලීත්වයට ඒ කියන්නේ කල්පනාවට ලොකු නිදහසක් දෙනවා. මේ හයාල් කියන ශෛලියේ ආරම්භයේ දිවියන්නේ ඈතට. හිතන්නකෝ 14 වෙනි සියවසට විතර. ඒ කාලේ හිටපු මහපඬිවරයෙක් අමීර් ඛුස්රෝ තමයි මේක නිර්මාණය කරන්නේ. හැබැයි ඉතින් ඒක මිනිස්සු අතරට ගිහින් ජනප්‍රියම වෙන්නේ ඊට ගොඩාක් පස්සේ 18 වෙනි සියවසේදී. ඒ අඩාරං සහ සඩාරං කියන සංගීතඥයෝ දෙන්න නිසා. හොඳයි. දැන් මේ ඛ්‍යාල් වල ප්‍රධාන මුහුණුවර දෙකක් තියෙනවා. එකක් තමයි චෝටා ඛ්‍යාල්. ඒ කියන්නේ මධ්‍යම වේගයෙන් ටිකක් වේගවත් තාලවලට යන ගීත. අනික තමයි බඩා ඛ්‍යාල්. මේක නම් මෙහෙම නෙවෙයි. හරිම හිමින්, හරිම ගැඹුරු හැඟීමෙන් ගායනා කරන්න ඕන. ඒකට ලොකු පුහුණුවක්, ලොකු දක්ෂතාවයක් ඕනමයි. ඒතුළු බයන ඛ්‍යාල් කියන්නේ ශාස්ත්‍රීය රාමුවක් ඇතුළේ නිර්මාණය වුණත්, ඒ කියන්නේ ස්ථායි, අන්තරා කියන කොටස් දෙක තිබුණත්, ගායකයාට තමන්ගේ හැකියාව පෙන්වන්න පුදුම ඉඩක් දෙන ශෛලියක්. තබ්ලාවයි සරංගියයි තමයි මේකට ප්‍රධාන වශයෙන්ම වාදන සහාය දෙන්නේ. හරි. ශාස්ත්‍රීය රාමුව ඇතුලේ නිර්මාණශීලී වෙන්න ඉඩ දෙන ඛ්‍යාල් වලින් පස්සේ අපි යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට. මේක තමයි කව්වාලි. භක්තිය මුල් කරගත්ත අතිශය බලවත් හිතට වදින ගායනා ශෛලියක්. හරිම පුදුමයි නේද? ඛයාල් වගේම කව්වාලි ශෛලියේ නිර්මාතෘ අර අමීර් ඛුස්රෝම තමයි. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි සින්දුව පටන් ගන්නෙ හිමින්. ඊට පස්සේ ක්‍රමෙන් වේගය වැඩි වෙනවා. හඬේ තීව්‍රතාවය ඉහළ යනවා. ප්‍රධාන ගායකයා කියන දේ අනිත් පිරිස එකතු වෙලා නැවත ගායනා කරද්දී ඒ ගීතයට එන ශක්තිය, ඒ උද්වේගය, ඒක ඇත්තටම අමුතුම අත්දැකීමක්. මෙන්න බලන්න මේ කණ්ඩායම් ගායනයේ තමයි කව්වාලියේ හදවත වගේ. ඒ භක්තිමත් බලය, ඒ ශක්තිය ජනිත වෙන්නේ ඔන්න ඔය එකමුතුකමෙන්. ඒක තනියම ගායනා කරනවට වඩා කොච්චර වෙනස්ද නේද? දන්නවද මේ කව්වාලි ශෛලිය අපේ රටේ සංගීතයටත් හරිම සමීපයි. අපේ රටේ පුරාවෘත්තයක් වගේ එන ගායකයෙක්නේ මොහිදීන් බෙග් මහත්මයා. එතුමා ගායනා කරපු සුවඳේ මට සීතල සුළඟ පවා වගේ ගීත අහලා බලන්නකෝ. ඒවට ආభాෂය ලැබිලා තියෙන්නේ කෙලින්ම මේ කව්වාලි ශෛලියෙන් තමයි. කව්වාලි වලින් අල්ලා දෙවියන්ට වන්දනා කරනවා වගේම හින්දු දෙවිවරුන් වෙනුවෙන් ගායනා කරන තවත් භක්තිගීත ශෛලියක් තියෙනවා. හැබැයි මේක ටිකක් සරලයි, ඒ වගේම හරිම ජනප්‍රියයි. ඒ තමයි භජන්. මේ පද පෙළලිය නම් ගොඩක් දෙනෙක්ට මතක ඇති. රඝුපති රාඝව රාජා රාම්. මේ වගේ හරිම සරල කෙලින්ම හදවතට කතා කරන භජන් ගීත හිතන්නකෝ 14 වෙනි සියවසේ ඉඳන්ම ඉන්දියාවේ මිනිස්සු අතරේ රැඳිලා තිරුණා. භජන් ගීත වලින් ගණ දෙවියන්, සරස්වතී දේවිය වගේ හුඟක් දෙවිවරුන්ගේ ගුණ වර්ණනා කරනවා. මෙතන තියෙන ප්‍රධානම හැඟීම තමයි භක්ති රසය. ඒ කියන්නේ දෙවියන් කෙරෙහි තියෙන අචල භක්තිය. ඒ නිසා තමයි මේවා ගොඩක් වෙලාවට කණ්ඩායම් විදියට එක හිතින් එක හඬින් ගායනා කරන්නේ. සංගීතයේ පැත්තෙන් බැලුවොත් භජන් ගීත වලට යොදාගන්නේ කාෆි, පීලු වගේ ඉච්ඡ සංකීර්ණ නැති සරල රාග. රාගයක් කියන්නේ ඉතින් යම්කිසි හැඟීමක් ඇති කරගන්න පුළුවන් විදියට හදපු විශේෂ තනු රටාවක්නේ. මීරා, තුල්සිදාස්, කබීර්දාස් වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් මේ භජන් ශෛලිය හරහා අදටත් ජීවමාන වෙන ගීත ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. හරි. භක්තියෙන් පිරුණු කව්වාලි සහ භජන් වලින් පස්සේ අපි යමුදු මිනිස් හැඟීම් අතර තියෙන මිහිරිම හැඟීමක් ගැන කතා කරන පැත්තකට. ඔව්, ඒ තමයි ගසල්. ප්‍රේමයේ මිහිරියාව ගැන කියවෙන ගායනා ශෛලිය. දැන් බලන්න මේකෙත් නිර්මාතෘ අමීර් ඛුස්රෝ. පුදුමයි නේද? හැබැයි මට මෙතන කියන්නම ඕන රසවත්ම දේ තමයි භාවිතා කරන වාද්‍ය භාණ්ඩ. සන්තූර්, තබ්ලා වගේ සම්ප්‍රදායික භාණ්ඩත් එක්ක කවුද හිතුවේ බටහිර සංගීත භාණ්ඩයක් වෙන ගිටාරයත් මේකට යොදා ගන්නවා. අන්න ඒක තමයි ගසල් ශෛලියට ඒ විශේෂ නූතන මිහිරියාව ගෙනත් දෙන්නේ. අනිත් ශෛලීන් වගේම මේ ගසල් ශෛලියත් ශ්‍රී ලාංකික අපේ හදවත් වලට කොච්චර සමීපද කියන එක නම් ඇත්තටම පුදුම හිතෙන දෙයක්. ඒක අපේ සංගීතයට කරලා තියෙන බලපෑම සුළුපුටු නෑ. උදාහරණයක් කිව්වොත් වික්ටර් රත්නායකයන්ගේ සොඳුරිය ඔබේ ගීතය, එඩ්වර්ඩ් ජයකොඩි මහත්මයාගේ මාරම්බුරි
මේ අපි හැනෝම ආදරෙන් අහන ගීත නිර්මාණය වෙන්නේ අන්නේ මිහිරි ගසල් ශෛලියේ ආభాෂයත් එක්ක තමයි. හොඳයි. එහෙනම් අපි අද කතා කරපු මේ ශෛලීන් හතරම එක බැල්මකින් මතක් කරගමු. කියාල් කිව්වේ ශාස්ත්‍රීය රාමුවටලේ තියෙන නිර්මාණශීලීත්වය ගැන, කව්වාලියේ භජනුයි දෙකම භක්තියේ ප්‍රතිකඩවල් ගැන කතා කළා. අන්තිමට ගසල්. ඒක තමයි ආදරයේ මිහිරියාව. බලන්නකෝ හැම ශෛලියකටම ආවේනිකම ශබ්දයක්, ආවේනිකම හැඟීමක් තියෙනව නේද? ඉතින් මේ අහපු සංගීත ශෛලීන් අතරින් හිතට වඩාත්ම කතා කළේ වඩාත්ම සමීපෝනේ මොකල්ද? සංකල්පනාව දෙන්න ඛ්‍යාල්ද? භක්තියේ උද්වේගය දෙන කව්වාලිද? නැත්නම් ආදරයේ මිහිරියාවෙන් හිත පිනවන ගසල්ද? ඒ ගැන මොහොතක් හිතලා බලන්න.